දැන් මම හැරෙන්නේ වන්දනීය මහා සංඝරත්නයේ දිහාවට. පොඩි හාමුදුරනේ අපි මෙහෙම කියමුකෝ. ධර්මාශෝක රජතුමා බණ ඇහුවේ මුලින්. ධර්මාශෝක රජතුමාට බුද්ධ ශාසනය ගැන මූලික පැහැදීමෙන්ද හේතු වෙච්ච සාමණේර භික්ෂුන් වහන්සේලමක් හිටියා. උන්වහන්සේ වයස අවුරුදු 7ේදී පැවිදි කරද්දී ඒ මොහොතේ තමයි රහත් උනේ. දැන් නීත්‍යානුකූලව පැවිදි කිරීම ගැන අර්බුද තියෙනවා. එතකොට එතනිනුත් ඔබ වහන්සේලාගේ පරපුර තමයි සීමා සහිත වෙන්නේ. දැන් මම කියන්නේ අද තියෙන අර්බුදේ ඉස්සෙල්ලා. අර්බුදේ දන්නේ නැතුව අපිට අනිත් කරුණට යන්න බෑ. මගේ විශ්වාසය තමයි රටක සංඝ පීතෘන් වහන්සේලාට පහර පිට පහර වදිද්දී රිදෙන්න ඕන නායකයින්ටයි. සංඝයා වහන්සේලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හමුවේවත් නිന്ദා අපහාස හමුවේවත් කම්පා වෙන හිතක් හදාගන්නේ නැතුව ඉන්න පාරේ ඉන්නේ. ඔබ වහන්සේලාට මේ ඉන්න දායකයෝ සිව්පසෙන් සංග්‍රහ කරන්නේ නැත්නම් ඔබ වහන්සේලා වනගත වෙලා හරි ඔබ වහන්සේලාගේ ශාසනික කෘත්‍ය කරගෙන යයි. බැරිම වුණොත් දාන වේල නැති වෙලා ඇඟ දුර්වල වෙලා ඔබ වහන්සේලා අපවත් වෙයි. හැබැයි සිවුරු දරාගෙන හිටියේ පිනෙන් ඔබ වහන්සේලාට යම් යහපතක් තියෙයි පරලෝ. අන් අයට ධර්මයේ දායාද කළ පිනෙන් ඔබ වහන්සේලාට යහපතක් වෙයි. ඒ වගේද මේ කාම ලෝකේ පිඟි පිඟි ගන්ධස්සාරේ ගහන ගෙහියන්ට වෙන දේ. ඒ අයට කාගේද සරණ? ඒ අයට කවුද ඉන්නේ? කවුද පාංශුකුලයක් කරේ දෙන්නේ? ඉන්න කාලේ පිනක් කරගන්න නැතිව නිසානේ පාංශුකුලයක් දෙන්න වෙලා තියෙන්නේ. ඉන්න කාලේ පිනක් කරගන්න අපහසු නිසා ඒ හැමෝටමත් පොඩි ඉන්ෂුරන්ස් එකක් වගේ හදලා දෙනවා පාංශුකුලේ. ඒක තමයි ඇත්ත. ඉන්න කාලේ පින් කරගත් උදවිය ඒ කාලේ බණ පොත්වල තියෙනවා. කුලප්පු වුණ වැස්සියෝ ඇවිල්ලා එනලත් සුගතිය ගිහින්. පාංශුකුල දෙන්න කවුරුත් හිටියේ නෑ මහකැලි. ඒ නිසා දැන් තියෙන ඉන්ෂුරන්ස් එකත් නැති කරගන්න තමයි මේ හදන්නේ. ඒ නිසා මම නම් කියන්නේ ඔබ වහන්සේලා කම්පා වෙන්න එපා. කම්පා වෙන්න ඕන ගිහියෝයි. එතකොට දැන් මම නැවත කියනවා. මහා සංඝරත්නයේ පීඩා විදිද්දී යම් ගමක යම් නියම් ගමක යම් පලාතක වේවා යම් කඳු මුදුනක වේවා කොහේ හෝ මහා සංඝයා වැඩ ඉන්නවා නම් උන්වහන්සේලා දන් නොලබයි නම් සිව්පසේ නොලබයි නම් මේ ගමේ හෝ ඒ ප්‍රදේශයේ ගිහියන් නිന്ദා ලැබිය යුතුයි. එහෙමයි නියමය. ඒ නිසා මම එකක් දකිනවා. මොකක්ද? ඇයි මේ රිදෙන්නේ නැත්තේ? ඇයි මහා සංඝයාට පිට පිට පහර වදිද්දී? ඇයි මේ කහසිවුරට මෙච්චර ප්‍රහාර එල්ල වෙද්දී? නොරිදෙන්න හේතුව නියුරෝන නැද්ද? නෑ, නියුරෝන නෙමෙයි. නැත්තේ මොකද්ද? නැත්තේ පැහැදීම. බුද්ධ ශාසනය ගැන පැහැදීම නැහැ. බුද්ධ ශාසනය ගැන පැහැදීම නැති කල නාම මාත්‍රිකව බෞද්ධයි. නාම මාත්‍රිකව බෞද්ධ වූ කල ඔබ වහන්සේලා සංඝයා වෙනුවෙන් පැහැදීමක් කොහොමද ඉල්ලන්නේ? කොහොමද එන්නේ? නිරයක් ගැන නිරයක් ගැන බයක් නැති කෙනෙක්ට, සුගතියක් ගැන පැහැදීමක් නැති කෙනෙක්ට බුද්ධ ශාසනයේ වටිනාකම කොහොමද තේරෙන්නේ? ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ අපේ රටේ එදා මෙදා තුර මම මේ කියන්නේ පක්ෂ විපක්ෂ ඕන කෙනෙක් වේවා. ගමක මරණාධාර සමිතියක සභාපති කෙනෙක් හෝ වේවා. ඒ වගේ අපේ මේ සෙන්පතිතුමා වගේ යම් හමුදාවක නායකයෙක් වේවා. නායකත්වයේ උසලන සියල්ලන්ට පොදු එක ගුණයක් තිබිය යුතුයි. ඒ තමයි මේ රටේ ජීවන හුස්ම හදන සුසුම්නාව වගේ වැඩ කරන මහා සංඝයා පීඩා නොලබා සුවසේ වැසිය යුතුයි කියන කරුණ හිතේ තිබිය යුතුයි. ඒක නැති වෙන තැනදී මම කල්පනා කරන්නේ මේ වඩිග රජාට මේක තිබ්බනේ. කරුමේ කියන්නේ වඩිග රජාට මේක තිබ්බනේ.
වඩිග රජතුමාට මේක තිබුණ නිසා උන්වහන්සේ තැන් වල හිටු මහා සංඝරත්නයාට සුවසේ වාසය කරන්න ආරාම ඉදි කරන්නේ. මේ බෞද්ධ කියන පිරිසට මේක නැත්තේ. මේක ස්වාමීනි මේක සුළුපටු කර්මයක් නෙමෙයි. මේක අපි සාමූහිකව කොහේ හෝ ගෙවපු කර්මයක විපාකයේ විය හැකියි. ඔවැනි කර්මයක විපාක වලගම්බා රජතුමත් ගෙවුවා. රාජ්‍ය පදවිය අතහැරලා අවුරුදු 13ක් 14ක් කැලේ ඉන්න උනා. පස්සේ භික්ෂුන් වහන්සේලා බොහෝ කොට දුකසේ වාසය කළා. කොහොම හරි යන්තම් ආපහු ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කළා. ඒ අනතුරෙන් බේරුණා. මම අසලත් වෙනවා මේ මහා වංශේ මට මතක හැටියට. ලක්දිව බුදුසසුන බාර වුණේ සග්දවෙඳුටයි කියා.